සුබෝදෑසනක් යාළුවනේ. එන්න මාත් එක්ක මල් පැල ටිකක් හිටවන්න. අපිට නම් හොඳටම වහිනවා. ඒත් පොඩ් ගේන්නවත් පැකට් ගේන්නවත් එළියට යන්න හරි අමාරුයි. ඉතින් මං ගෙදර තියෙන වගේ හදාගෙන ආපහු පොඩ් ගෙනාවහම ඒ වගේ හිටවන්න හිතුවා. අපි මුලින්ම හිටවමු මෙන්න මේ පැලේ. බලන්නකෝ, මේක හරි ලස්සනයි. ඉන්ඩෝ ප්ලාන්ට් එක. අපි මේක හදමු. මෙස්ස කියලා ඉතින් නිකන් ඉන්නත් බෑනේ. පැල එකක් දෙකක් හරි මගේ තමාන්ට අලුතෙන් එකතු වෙද්දි මේක හරීම ආසයි. පැල ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මගේ තමානත් ලොකු වෙනවා කියන එක නෑ. නේද ළමයි? මේ තමයි මම ආසම ප්ලාන්ට් එක මේක. මේ ඒකෙම තවත් පැලයක්. මේකත් අපි හදමු. මේත් ඒකම තමා. අපි මේක හදමු මේ පොට්ටේ මේ එකේ පැකට් එකේ. ඒක ටිකක් ලොකුවට තියෙනවනේ ඉඩක්. නේද? ඔන්න. හරි. මේ පැලේ මේක හදමු. මේක හදමු. මේ ගොඩක් ඒවා තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් තමයි. ආසම් ප්ලාන්ට් එකක් අපි මේක හදමු. එකත් ලස්සනයි. ආසයි පැලේට. ඉල්ලුව පේන්නේ නැද්ද? ඉන්න බලන්න. මේක හදමු. ඒක නම් මම පෝච්චි එක තවන් දාලා තිබුණ පැලයක්. අපහු හිටෙව්වා. මේක හදමු නේද? එකට හොඳයි. ඔන්න. තව පැකට් කිහිපයක් ඉතුරුයි. ඒත් ඊට පස්සේ දාමු. ඉතිනේ එකද මම කලින් හිටව ගත්ත ස්ට්‍රොබෙරි පැල දෙක. දැන් ඒ දෙකත් ලොකු වෙගෙන එන්නේ. චූටි පැල දෙකක් මම හිටෙව්වේ. ආසයිනේ. අපිට හොඳටම වැස්ස. ඒ මට ඉතින් නිකන් ඉන්නත් බෑනේ. අනේ තව පැලයක් ඉතුරු වෙලානේ. මම මේක දෙකේ දැන්නේ. අපි ඒ පැලේ හිටව ගමු. කොහෙද හිටවන්නේ? මේක හිටවමු. හරි. ගෙන් එන්නම් යාළුවනේ.